යාච්ඥාව උපවාසය මර්ධන ක්‍රියා. චතාරික කාලේ සුදු සභා මාතාව අපට උගන්වන ප්‍රධාන ධර්මතා තුනක් තමයි යාච්ඥාව, මර්ධන ක්‍රියා සහ උපවාසය. අපි මේ තුනෙන් අද කල්පනා කරමු යාච්ඥාව ගැන. ඇයි අපි චතාරික කාලේ යාච්ඥාවට වැඩි ඉඩක් දිය යුත්තේ? ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සීකරන මේ කාලේ ක්‍රිස්තුස් වහන්සේ වැඩියෙන්ම කරපු දේ මා විශ්වාස කරනවා යාච්ඥාව. උන්වහන්සේගේ දුක් ප්‍රාප්ති කාලය තුළ විශේෂයෙන්ම මහා බ්‍රහස්පතින්දා මහා සිකුරාදා කියන දින දෙකේදී අපි දකිනවා කොයිතරම් උන්වහන්සේ පියාණන්ට සම්බන්ධ වෙලා හිටියද. මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේ පටන් ගන්නෙම ගෝලයන්ගේ පාද සෝදලා එතන ගෝලයන් සමග යාච්ඥා කරයි කියලා. 12 දෙනා සමග යාච්ඥා කරයි කියලා සඳහන් වෙනවා රාත්‍රී භෝජනයේදී. ඉන්පසු අපි දන්නවා ගෙත්සෙමනි උයනේදී මල් උයනේදී උන්වහන්සේ තාත්තත් එක්ක දේව තාත්තත් එක්ක කොයිතරම් යාඥාවෙන් සම්බන්ධ වුණාද කියලා අපි දන්නවා. ඉන්පසු ඒ රාත්‍රී පුරාම උන්වහන්සේ යාඥාවේ හිටියයි කියලා සම්ප්‍රදාය සඳහන් වෙනවා. ඉන්පසු උන්වහන්සේ මහ සිකුරාදා ඒ කල්වාරි කඳු මුදුන නකිද්දී අනිවාර්යයෙන්ම දේව තාත්තත් එක්ක ගැඹුරු කතා බහක් එදමින් ඒ ගමන නගින්නට ඇති. ඒ කල්වාරි කඳ නගින්නට ඇති. ඉන්පසු කුරුසිය තුල එහෙම නැත්නම් මේ කුරුසිය මත උන්වහන්සේ රැඳී සිටින්නේ උන්වහන්සේ දේව තාත්තත් එක්ක යාච්ඥාවෙන් සම්බන්ධ වෙන බව අපි දන්නවා. එහෙනම් යාච්ඥාව කියන්නේ අපේ දුක් ප්‍රාප්තිය හා සම්බන්ධව දෙයක්. ඒ නිසා දේව තාත්තත් එක්ක යාඥාවෙන් ගැඹුරෙන් සම්බන්ධ වෙන කාලයක් බවට මේ චාරික කාලය පත් කරගමු. ජෙස්පීටයි. දූවිල්ලෙන් සැදි දූවිල්ලට යන මම දූවිලි පිඬකි. ඔබේ වචනයෙන් ඔබේ මස්දහමින් මම ජීවය ලදිමි. ඇසසින්